ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම UN's Diary channel එකට ඔයාලා අදත් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අම්මලාගේ සුපුරුදු ගැටලුව බබාගේ බර වැඩි කරගන්න රහසක් තමයි අදත් මම අරගෙන ආවේ. බබාගේ බර වැඩි කරගන්න අත්‍යවශ්‍ය ප්‍රධාන පෝෂණ සංඝටක 3ක් ගැන අපි පසුගිය වීඩියෝ වලින් කතා කළා. ඒ තමයි ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් සහ මේදය. ඉතින් අද මම හිතුවා එතනින් ප්‍රෝටීන් ගැන වෙනම කතා කරන්න. මොකද ප්‍රෝටීන් කියන්නේ ඊටාම වැදගත් සාධකයක්. බබාගේ බර වැඩි කරන්න ප්‍රෝටීන් නැතුවම බැරි සංඝටකයක්. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මාව subscribe කරලා නැති අය ඉන්නව නම් ප්‍රමාද නොවී දැම්ම subscribe කරන්න. ප්‍රෝටීන් ගැන කතා කරනකොට දරුවෙකුගේ ශරීරය උසෙන් සහ බරෙන් ඉහළ යන්නත් ප්‍රෝටීන් අඩංගු ආහාර අත්‍යවශ්‍ය වෙනවා. මොකද දරුවෙකුගේ පටක, මාංශ පේශි, ඒ වගේම අස්ථි පද්ධතිය වේගයෙන් වර්ධනය කරන්නත් කෙස්, නිය, සම සහ රුධිර මට්ටම් ඉහළ දමන්නත් ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. ඉතින් දරුවන් ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්න ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. වර්තමානයේ ගොඩක් දරුවන්ට මේ ප්‍රෝටීන් අඩංගු ආහාර නිසි පරිදි නොලැබීම නිසා ශරීර වර්ධනය අඩාල වෙලා තියෙනවා. රැකියාවට යන අම්මලා ගොඩක් කාර්යබහුල නිසා බබාට කෘත්‍රිම ආහාර වර්ග ලබා දෙන්න පෙළඹිලා තියෙනවා. ගැටලුව තියෙන්නේ එවැනි ආහාර ලබා දීම මවට පහසුයි. නමුත් දරුවා ආසාවෙන් කෑවත් දරුවගේ වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක දරුවා තුළින් මගහැරෙනවා. මෙහි තියෙන භයානකම තත්ත්වය තමයි ප්‍රෝටීන් නිසි පරිදි ශරීරයට නොලැබීම හේතුවෙන් ශරීරය තුළ විවිධ ලෙඩ රෝගවලට විරුද්ධව ගොඩනැගෙන ප්‍රතිදේහ දරුවා තුළ ගොඩනැගෙන්නේ නැහැ. ඒකෙන් වෙන ලොකුම අවාසිය තමයි දරුවා නිතර විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීම. එහෙනම් දරුවෙකු නිරෝගීව ඉන්නත් ක්‍රියාශීලීව ඉන්නත් ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි කියන එක ඔයාලා මතක තියාගන්න. ඒ වගේම දරුවෙකුගේ බුද්ධි වර්ධනය වේගයෙන් සිදු වෙන්නත් ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. මතක ශක්තිය වැඩි දියුණු වෙන්නත් දුටු දේ දුටු පමණින් ඉගෙන ගන්නත් සරලවම කියනවා නම් දරුවා සුපිරි මොළකරුවෙක් කරන්නත් ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. දැන් මම ඔයාලට කියන්න යන්නේ මගේ UN බබාට මාසෙකට කිලෝ 1කින් බර වැඩි කරගන්න මම දීපු ප්‍රෝටීන් අඩංගු ආහාර වර්ග 10ක් ගැන. එතනින් අංක 10 තමයි නට්ස් පවුඩර්. මම මීට කලින් කරපු බර වැඩි වෙන ආහාර ලයිස්තුවෙත් මෙයා ඉන්නවා. නට්ස් පවුඩර් ගැන කතා කරනකොට රටකජු, වොල්නට්, කජු, පිස්ටාචියෝ සහ ආමන්ඩ් කියන සියල්ලම අපිට බබාට දෙන්න පුළුවන්. මේ නට්ස් වර්ග හොඳින් සෝදලා වේලලා යන්තමින් බැදලා කුඩු කරලා බබාගේ ආහාරවලට එකතු කරන්න ඔයාලට පුළුවන්. අවුරුද්ද ඉක්ම වූ පසු තමයි බබාට දීමට සුදුසු කියලා වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ. අංක 9 තමයි රනිල භෝග. මේ යටතේ කිඩ්නි බීන් සහ කඩල විශේෂයෙන් මම මතක් කරනවා. ඉතා ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක් අඩංගු හොඳින් බර වැඩි වෙන ආහාර විදිහට. හොඳින් තම්බලා හොඳින් පොඩි කරලා දරුවාගේ කෑම වේලට එකතු කරන්න පුළුවන්. ලොකු බබෙක් නම් ඔයාලගේ අධීක්ෂණය යටතේ තනියම දරුවාට කෑමට දෙන්නත් පුළුවන්. අංක 8 තමයි මුහුදු මාළු. කුඩා දරුවන්ට සුදුසු මුහුදු මාළු වර්ග ගැන මම අවස්ථා කිහිපයකදීම කතා කළා. ඉතින් ඒ අනුව මාළු කියන්නේත් බබාගේ බර හොඳින් වැඩි වෙන ප්‍රෝටීන් ඉහළ ප්‍රතිශතයක් අඩංගු ආහාරයක්. අනිවාර්යෙන් දරුවාට දිනපතා ආහාරයට එකතු කරන්න කියලාත් මම ඔයාලට මතක් කරනවා. අංක 7 තමයි කුකුල් මස්. ප්‍රෝටීන් ගැන කතා කරනකොට අපිට කුකුල් මස් අමතක කරන්න බෑ. මොකද ඒ තරමටම විශාල ප්‍රෝටීන් ප්‍රමාණයක් කුකුල් මස් වල අන්තර්ගතයි. නමුත් ලංකාවේ අම්මලා කුකුල් මස් පිළිබඳ භීතිකාවක් තියෙනවා. රසායනික ද්‍රව්‍ය අඩංගු වීම පිළිබඳව. ඔයාලා කුකුල් මස් බබාට දෙන්න අකමැති නම් මේ වෙනුවට වෙනත් මස් වර්ගයක් බබාට දෙන්න පුළුවන් ඔයාලගේ කැමැත්ත අනුව. නමුත් කුකුල් මස් කියන්නේ ඉතා ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක් අඩංගු ආහාරයක් කියලත් මම ඔයාලට මතක් කරනවා. අංක 6 තමයි ටෝෆු. ටෝෆු කියන්නේ සෝයා පිටි වලින් සකස් කරන ආහාරයක්. සත්ත්ව ප්‍රෝටීන් බබාට දෙන්න අකමැති අම්මා කෙනෙක් ඉන්නව නම් බබාට ටෝෆු ලබා දෙන්නත් පුළුවන්. ඊටාම හොඳ ප්‍රෝටීන් ප්‍රතිශතයක් අඩංගු ශාක ප්‍රෝටීනයක් තමයි ටෝෆු කියන්නේ. අංක 5 තමයි පනීර්.
පනීර් කියන්නේත් කිරි යොදාගෙන සකස් කරන චීස් වැනි ආහාරයක්. මේක ඉන්දියානුවන් අතර ඉතාම ජනප්‍රිය ආහාරයක්. ඉතින් මේකත් ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අන්තර්ගත ආහාරයක්. වගේම සත්ව ප්‍රෝටීන් බබාට දෙන්න අකමැති අම්මලා ඉන්නවනම් ඔයාලට පුළුවන් බබාගේ ආහාරයට විවිධ ආහාර වට්ටෝරු මාර්ගයෙන් පනීර් ලබා දෙන්න. අංක 4 තමයි කිරි සහ යෝගට්. කිරි සහ යෝගට් වල ඉතාම ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. කලින් වීඩියෝ ගණනාවක මම මුදවපු කිරි සහ යෝගට් ගැන වෙන්වෙන් වශයෙන් කතා කළා. එහෙනම් කිරි සහ යෝගට් කියන්නේත් ඉතාම හොඳින් බර වැඩි වෙන්න ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක් අඩංගු ආහාරයක් කියලා ඔයාලා මතක තියාගන්න. අංක 3 තමයි බිත්තර. බිත්තර ගැන මම වැඩි වාර ගණනක් කතා කරලා ඇති. දරුවන්ගේ කෑම සකස් කරනකොට අපිට තියෙන මැජික් ෆුඩ් එකක් තමයි බිත්තර. මොකද විවිධ ආහාර වට්ටෝරු ගණනාවකට පහසුවෙන් පරිවර්තනය කරන්න පුළුවන් ලාභදායීම ආහාරයක් තමයි බිත්තර. දවසට බිත්තර 2ක් 3ක් වගේ ප්‍රමාණයක් කිසිම ගැටලුවක් නැතුව අපිට දරුවාට ලබා දෙන්න පුළුවන්. ඔයාට ඉන්නෙත් බර අඩු චූටි පැටියෙක් නම් දිනපතා බිත්තරයක් අනිවාර්යෙන් ලබා දෙන්න කියලත් මම යෝජනා කරනවා. අංක 2 තමයි පරිප්පු. ප්‍රෝටීන් ලිස්ට් එකේ දෙවනියට ඉන්නේ පරිප්පු. පරිප්පු කියන්නේ පුංචි දරුවන් හරිම ආසාවෙන් කන කෑමක්. ඒ වගේම ඕනම නිවසක දවසකට වතාවක් හෝ අනිවාර්යෙන් සකස් කරන ආහාරයක් තමයි පරිප්පු. ඉතින් එහෙනම් පරිප්පු කියන්නේත් හොඳින් බර වැඩි වෙන ශාක ප්‍රෝටීනයක් කියලා ඔයාලා මතක තියාගන්න. මේ බර වැඩි වෙන ප්‍රෝටීන් ලිස්ට් එකේ අංක 1ට ඉන්නේ මව් කිරි සහ ෆෝමියුලා. මේ ලෝකේ මව්කිරි වලට සම කළ හැකි අන් කිසිවක් නැහැ කියලා ඔයාලා හැමෝම දන්නවා. දරුවෙකුගේ ශරීර වර්ධනයට මව්කිරි හෝ ෆෝමියුලා අත්‍යවශ්‍යයි. මොකද කුඩා දරුවන්ගේ කුඩාම අවදියේදී එයාලගේ කුසගිනි නිවන ප්‍රධානම සහ එකම ආහාරය තමයි මව්කිරි. ඉතින් මේ කිරිවල මූලික වශයෙන් අඩංගු වෙන්නේ ප්‍රෝටීන්. ඒ තුලින් තමයි මුල් මාස 6ක කාලයේ දරුවා බරෙන් සහ උසෙන් වර්ධනය වෙන්න උපකාර වෙන්නේ. ඉතින් මම ප්‍රෝටීන් සංඝටක අඩංගු ආහාර වර්ග 10ක් ගැන කතා කළා. අවසන් වශයෙන් මම මේ ටික කියන්නම ඕන. මේ කුඩා දරුවන්ට දිනපතා ආහාර වේලට ඔබට හැකි අයුරින් ප්‍රෝටීන් එකතු කරන්න. මොකද මස් මාංශ වර්ග දරුවාට ලබා දෙන්න ඇතැම් මව්වරුන් අනියත බියක් දක්වනවා. ඇතැම් විට යම් යම් ආගමික විශ්වාස ඒ වගේම ශ්‍රී ලාංකික අපේ සංස්කෘතියත් මේ දේවල් වලට බලපානවා. නමුත් මම ඊටාම අවධාරණයෙන් කියා සිටිනවා ප්‍රෝටීන් අවශ්‍යතාවය දරුවාගේ මග හැරෙන්න දෙන්න එපා. මොකද එහෙම වුණොත් නිසි වයසට දරුවා තුළ සිදුවිය යුතු වර්ධනය එහෙම නැත්නම් උසට සරිලන බර ක්‍රමානුකූලව ඉහළ නොගියහොත් ශාරීරික දුර්වල දරුවෙකු තමයි ඔබ මේ සමාජයට බිහි කරන්නේ. ඉතින් තරඟකාරී ලෝකයේ සමග උරෙන්නුර ගැටි තරඟ කරන්න, ඉගෙන ගන්න, තරඟ විභාග ජය ගන්න, ක්‍රීඩා කරන්න, බුද්ධි වර්ධනය වෙන්න දරුවාට දෛනිකව ඊටාම හොඳ පෝෂණයක් මව්වරුන් විදිහට අපි ලබා දිය යුතුමයි. හාල් මැස්සන් ටිකක් හෝ බිත්තරයක් පමණක් ලබා දීමෙන් මේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න නම් බෑ. ඔබට මුහුදු මාළු ලබා දෙන්න අකමැති නම් මිරිදිය මසුන් ඒ වෙනුවට ලබා දෙන්න. කුකුල් මස් ලබා දෙන්න අකමැති නම් ගම් කුකුළු මස් හෝ එහෙමත් නැත්නම් එළු මස්, හරක් මස් වැනි මස් මාංශ වර්ගයක් ලබා දෙන්න. කුකුල් බිත්තර වෙනුවට වටු බිත්තර ලබා දෙන්නත් පුළුවන්. නමුත් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගැනීමේ අරමුණෙන් කෘත්‍රිමව සකස් කරපු සොසේජස් වර්ග, මීට් බෝල්ස් වර්ග, හැම් සහ බේකන් වර්ග දරුවාට කිසිසේත්ම ලබා දෙන්න එපා කියලත් මම ඊටාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ප්‍රෝටීන් අවශ්‍යතාවය වෙනුවට උග්‍ර පිළිකාකාරක පමණක් එවැනි ආහාර තුලින් දරුවාට ලැබේවි. ඒ නිසා ඔබ එවැනි දේ නිරන්තරයෙන් බැහැර කිරීමට බුද්ධිමත් අම්මා කෙනෙකු විය යුතුමයි. නම් දරුවන්ගේ බර වැඩි වෙන්න අත්‍යවශ්‍ය ප්‍රෝටීන් සංඝටක ගැන මම විශාල වශයෙන් ඔයාලට කරුණු පැහැදිලි කළා මේ වීඩියෝ එක තුලින්. ඉතින් දරුවාගේ බර පිළිබඳ ගැටලුවක් තියෙන ඔයාලට මම මේ කියපු කරුණු වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් යාළුවන් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තවත් දවසක මම ඔයාලා හමුවට එන්නම්. ඔයාලා හැමෝන්ටම සුබ දවසක්.